Hi, ඔයාලා හැමෝටම welcome back to my YouTube channel. අද නම් මම ඔයාලට ගෙනාවේ වෙනස්ම vlog එකක්. ඇත්තටම කිව්වොත් මේක dancing vlog එකක්. අපේ campus එකේ opening ceremony එකට අපි කරපු dance එක අපි හැදුවේ කොහොමද? අපි practice උනේ කොහොමද? එතකොට අන්තිම output එක මොකක්ද කියලා තමයි ඔයාලට මේ vlog එකෙන් මම අද ගේන්නේ. එහෙනම් අපි බලමු. මේ ප්‍රැක්ටිස් ටයිම් එක ඇත්තටම කිව්වොත් අපිට මේ ඩාන්ස් එක හදන්න හම්බුනේ ඉතාමත් පොඩි කාලයක්. ඒ කියන්නේ දවස් දෙකක් ඇතුළත තමයි අපි ඩාන්ස් එක සම්පූර්ණම ඩාන්ස් එක හදලා අපි ෆයිනල් අවුට්පුට් එක දුන්නේ. මෙතන මම නටන්නේ මම කරලවත් නැති සම්ප්‍රදායක්. මම උඩ රට කරපු කෙනෙක්. හැබැයි මම නටන්නේ පහත රට. ඔන්න බලන්නකෝ අපේ රිහර්සල් ටයිම් එක මේ නම් නටන්නේ අපේ සීනියර්ස්ලා උඩ රට නටන අක්කලා ටික හරිම ලස්සනට නටනවා. හරිම ලස්සන කොස්ටියුම් එකක් තියෙනවා. ඔයාලට ඉස්සරහට vlog එකේ බලා ගන්න පුළුවන් වෙයි. මෙයාලා කොස්ටියුම් එක ඇඳලා නටනකොට කොච්චර ලස්සනට පේනවද කියලා. බලන් ඉන්නකෝ එහෙනම්. ඩාන්සින් කරපු කෙනෙක් නම් දන්නවා මේ සිලම්බු සද්ද ඇහෙනකොට ඇඟට හිතට දැනෙන හැඟීම කොච්චර ලස්සනද කියලා. මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා වෙලත් අපි තාමත් මේ කලාව එක්ක බැඳලා ඉන්නේ ඒ අපේ හිතේ තියෙන ආදරය, කැමැත්ත, ගෞරවය හින්දා. බලන්න කොච්චර ලස්සනට නටනවද. මේගොල්ලෝ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා කියලා හිතන්නවත් පුළුවන්ද කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතන අපේ මෝ සීනියර් බැච් එකේ ඉඳන්ම අක්කලා නටනවා. එයාලට ලොකු ස්තුතියක් දෙන්න ඕනේ මේකට. මොකද හේතුව එයාලා කැෂුවල්ටි තියාගෙන, සමහර අක්කලා වයිව තියාගෙන, සමහරුන්ට පාඩම් කරන්න තියාගෙන ඒ ඔක්කොම වැඩ ටික පැත්තකින් තියලා අපේ මේ ඉවෙන්ට් එක ලස්සන කරන්න එයාලා සෑහෙන්න මහන්සියක් කැපකිරීමක් කරනවා. ඉතින් එයාලගේ කැපකිරීම මහන්සිය හින්දා තමයි විශේෂයෙන්ම මෙච්චර ලස්සන ඩාන්ස් එකක් අපිට හදාගන්න පුළුවන් වුණේ. රිහර්සල් ටයිම් එක නම් ඔන්න එහෙම ඉවරුණා. දැන් ඉතින් අපිට හෙට වෙනකන් ඉන්න තමයි තියෙන්නේ. ඔන්න අන්තිමට හෙටත් උනා ඉතින්. කට්ටිය තද බදේ අඳිනවා. උදේ 10 වෙනකොට අපි ඔඩිටෝරියම් එකේ ඉන්න ඕනේ කියලා දැනුවත් කරලා තිබ්බේ. ඉතින් කොස්ටියුම් 3ක් අඳින්න ඕනේ. මේ ඉන්න මේකප් ආටිස්ලා දෙන්න අපේ බැච් එකේ අපේම යාළුවෝ දෙන්නෙක්. ඇත්තට මේ දෙන්න නැත්තම් මෙච්චර ලස්සනට අවුට්පුට් එකක් අපිට දී ගන්න බැරි වෙනවා. මොකද සම්පූර්ණයෙන්ම අපි 10 දෙනෙක්වම මේකප් කළේ මේ දෙන්න. හරිම ලස්සනට මේ මේකප් ටික කරලා දුන්නා. සැලොන් එකකට ගියා වගේම ඊටත් වැඩිය ලස්සනට කරලා දුන්නා. අපිම තමයි ඉතින් අපිට උදව් කරගන්නේ. එහෙම තමයි සාමාන්‍යයෙන් කැම්පස් ජීවිතේ හැටි. අපි ගාව ඉන්න අපේ යාළුවෝ තමයි අපේ හැම දෙයකටම ඉන්නේ. මේ ඉන්නේ අනිත් එක්කෙනා කරලවත් නැති ට්‍රැඩිෂන් එකක් අපිට උගන්වපු එක්කෙනා තමයි එයා. ඇත්තටම පහත රට ඩාන්ස් එකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕනේ එයාට. මොකද ජීවිතේට මම නම් පහත රට කරලා නැහැ. එතකොට එහෙම ට්‍රැඩිෂන් එක හදාරලවත් නැති කෙනෙක්ට ලස්සනට අඩි තියන්න, කකුල් තියන්න, අත් හොලවන්න ඉගැන්නුවේ අපේ හසිනේ, අපේ ඉස්තටික් රෙපි. ඇත්තටම ඔයාට thank you. විශේෂයෙන්ම ඔයාට ඒක දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපේ කට්ටිය ඉතින් තාම අඳිනවා. ඔයාලා තව චුට්ටකින් බලන්න ෆයිනල් අවුට්පුට් එක කොහොමද කියලා. ඔන්න මේක තමයි ඉතින් අපේ ෆයිනල් ලුක් එක. මේ ඉන්නේ ඉස්සලාම නටන දේවතා නටුමේ කට්ටිය. ඊට පස්සේ මේ ඉන්නේ පායින්පත් නටන අක්කලා ටික. මේ ඉන්නේ ඉතින් පහත රට නටන අපි. ඊළඟට මේ ඉන්නේ අපේ සම්පූර්ණ ඩාන්සින් ටීම් එකම. මම තව අනිවාර්යෙන් මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා. මේක නොකිව්වොත් ලොකු අඩුපාඩුවක්. අද අපි මෙහෙම ස්ටේජ් එකක විශාල ළමයි ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන් අති නවීන පහසුකම් තියෙන කැම්පස් එකක ඉගෙන ගන්න
අපිට ලැබිලා තියෙන්නේ අපේ සිසුවිරුවෝ අපි වෙනුවෙන් ජීවිත පූජා කරගෙන අපේ අධ්‍යාපනය නගා සිටවන්න ලොකු කැපකිරීමක් කරපු හින්දා ඒ ඔවුන් වෙනුවෙනුත් අපි ලොකු ස්තුතියක් හදපත්ලෙන්ම පළ කරන්නම අවශ්‍යයි. ඒ වගේම සබරගමුව විශ්වවිද්‍යාලය කියන්නේ 2019 පටන් ගත්ත හදන්න පටන් ගත්ත ශ්‍රී ලංකාවේ 10 වෙනි වෛද්‍ය විද්‍යාලයේ විදියට පිහිටවපු වෛද්‍ය විද්‍යාලයක්. එතකොට අපේ සීනියර්ස්ලා අපේ ෆස්ට් බැච් එකේ ඉඳන් මේ වෙනකම්ම හිටපු සීනියර්ස්ලා ලොකු කැපකිරීම් ගොඩක් කරලා තියෙනවා මේ තත්ත්වයට කැම්පස් එක හදන්න. ඉතින් ඒ හැම සීනියර් කෙනෙක්ටම ඒ කියපු හැම පිකට් එකකටම ඔවුන් පාඩු කරගත්ත හැම වැඩකටම ඔවුන්ගේ වටිනා කාලය නාස්ති කරගෙන ඔවුන්ගේ වටිනා වෙලාව නාස්ති කරගෙන ඔවුන් අපේ කැම්පස් එක හදන්න මහන්සි වුණ හැම විනාඩියකටම තප්පරයකටම අපි ණය ගැති. ඔවුන්ටත් අපි විශේෂ ස්තුතියක් පුද කරනවා. අපි එහෙනම් දැන් වැඩි කතා නැතුව අපේ නැටුම සම්පූර්ණම නැටුම බලන්න යමු. එහෙනම් ඉතින් මම කතා කරන්නේ නැහැ. ඔයාලට අවස්ථාව තියෙනවා රස විඳින්න. රස විඳලා අපේ නැටුම ගැන සහ අපේ ඉවෙන්ට් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් කරන්න යන්න. අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, මාත් එක්ක දිගටම ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් මෙච්චර වෙලා මාව අහගෙන බලාගෙන හිටියට ඔයාලා හැමෝටම thank you.